සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ නම තරුෂි කවශාලිය. ඉතින් මම අද මේ වීඩියෝ එක ගන්න බලාපොරොත්තු වෙන්නේ මගේ දේශපාලන විද්‍යා දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි වෙන කතා බහක් නැතුව යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1947 සර්බරි ආණ්ඩුක්‍රම ආකෘතිය ගැන. ඉතින් මේ 1947 සර්බරි ආණ්ඩුක්‍රම ආකෘතිය කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ආකෘතිය හා සමානයි. ඉතින් ඒ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ගැන ඔයාලා හතරවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ඒ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ආකෘතිය යටතේ අපි විධායකයන් දෙකක් හඳුනා ගන්නවා. ඒ වගේම 1947 සර්බරි ආණ්ඩුක්‍රම ආකෘතිය යටතේ අපි විධායකයන් දෙකක් හඳුනා ගන්නවා. පළවෙනි විධායකය වෙන්නේ නාමික විධායකය, දෙවෙනි විධායකය වෙන්නේ සත්‍ය විධායකය. හැබැයි මේ අපි සත්‍ය විධායකයටම දේශපාලන විධායකය කියලා හඳුන්වනවා. ඉතින් අපි අද වීඩියෝ එකේ මාතෘකාව වෙච්ච 1947 නාමික විධායකය ගැන සාකච්ඡා කරමු. සර්බරි ආණ්ඩුක්‍රමය යටතේ නාමික විධායකයේ විදිහට කටයුතු කළේ අග්‍රාණ්ඩුකාරවරයා. ඉතින් අග්‍රාණ්ඩුකාරවරයා පිළිබඳ පොඩි හැඳින්වීමක් වගේම ඔහුගේ කාර්ය හා බලතල පිළිබඳව අපි සාකච්ඡා කරමු. මුලින්ම හැඳින්වීමක් ගමු. ඉතින් 1947 සර්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නාමික විධායකයෙකු ලෙස කටයුතු කළේ මේ අග්‍රාණ්ඩුකාර ධුරය. මේ 1947 ආණ්ඩුක්‍රමය තුල රට පාලනය කළේ අපේ ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍ය රැජින. ඉතින් ඒ බ්‍රිතාන්‍ය රැජිනගේ නියෝජිතයෙක් විදිහට තමයි මේ අග්‍රාණ්ඩුකාරවරයා ලංකාවේ පාලනය ගෙනගියේ. ඒ වගේම මේ අග්‍රාණ්ඩුකාරවරයා ලංකාවේ විධායකයේ නායකයා වගේම සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වෙනවා. ඒ වගේම මේ අග්‍රාණ්ඩුකාරවරයා පත් කරන්නේ කොහොමද? හරි, ඔයාලා දන්නවා. මේ අග්‍රාණ්ඩුකාරවරයා පත් කරන්නේ අගමැතිගේ උපදෙස්. අපේ රටේ තමයි අගමැති ඉන්නේ. ඉතින් අපේ රටේ අගමැතිගේ උපදෙස් මත බ්‍රිතාන්‍ය රැජින විසින් තමයි පත් කරන්නේ මේ අග්‍රාණ්ඩුකාරවරයා. ඒ වගේම මේ අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල කාලය ගැන විවස්ථාවේ නිශ්චිතව දක්වලා නැහැ. ඒ කියන්නේ මේ අග්‍රාණ්ඩුකාරවරයා තවත් අවුරුදු 5කින් නිශ්චිතව ඉවත් වෙලා තවත් අග්‍රාණ්ඩුකාරවරයෙක් පත් වෙන්න ඕනේ කියලා විවස්ථාවේ කොහෙවත්ම ලියලා තිබෙන්නේ නැහැ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රමයේ. නමුත් අග්‍රාණ්ඩුකාරවරයාට රැජිනගේ කැමැත්ත මත ඕනෑම කාලයක් තම පාලන කටයුතු සිදු කරගෙන යාමට අවස්ථා තිබුණා. ඒ වගේම මෙතනදී මේ අග්‍රාණ්ඩුකාරවරු වසර 5න් 5ට මාරු වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්නවා අග්‍රාණ්ඩුකාරවරයෙක්. ඒ අග්‍රාණ්ඩුකාරවරයා තවත් වසර 5කින් පස්සේ නව අග්‍රාණ්ඩුකාරවරයාට තමන්ගේ වැඩ වාර දෙනවා. ඒ වැඩ වාර දෙන්නේ අගමැති නිර්දේශ කරන අගමැතිගේ උපදෙස් මත රැජින විසින් තමයි. හරිද? අපි අග්‍රාණ්ඩුකාරවරයා පිළිබඳ කෙටි හැඳින්වීමක් ගත්තා. දැන් තියෙන අපිට ඔහුගේ කාර්ය හා බලතල පිළිබඳ සාකච්ඡා කරන්න. අපි දැන් ඔහුගේ කාර්ය හා බලතල පිළිබඳ සාකච්ඡා කරමු. 1947 සර්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බිහි කරපු නාමික විධායකවරුනේ මේ අග්‍රාණ්ඩුකාරවරයා. ඉතින් මේ අග්‍රාණ්ඩුකාරවරයා යටතේ අග්‍රාණ්ඩුකාර ධුරය වෙතට ව්‍යවස්ථාදායක අංශය, විධායක අංශය සහ අධිකරණ අංශය කියන මේ ත්‍රිවිධ අංශ ඒක රාශී වුණා, එකතු වුණා. හැබැයි මේ අග්‍රාණ්ඩුකාරට මේ බලතල ක්‍රියාව නම්වනකොට අගමැතිගේ උපදෙස් ගැනීමක් අවශ්‍ය නැහැ. මේ කියන්නේ අගමැතියේ ඉඳලා තියෙන්නේ මේ අග්‍රාණ්ඩුකාරවරයාට සම්වරණයක් විදියට. දැන් අපි මේ එක් අංශ සතු කාර්යයන් සහ බලතල වෙන වෙනම අරගෙන සාකච්ඡා කරමු. විවස්ථාදායක අංශය. පළවෙනි එක තියෙනවා සෑම පනත් කෙටුම් පතකටම අවසාන අනුමැතිය දීම. මොකක්ද මේ සෑම පනත් කෙටුම් පතකටම අවසාන අනුමැතිය දීම කියලා කියන්නේ? ඒ කියන්නේ සෝල්බරි පාර්ලිමේන්තුව විසින් සකසන පනත් කෙටුම්පත් නීතියක් බවට පත් කරන්නේ මේ අග්‍රාණ්ඩුකාරවරයාගේ අවසාන අනුමැතිය ලබා ගැනීමෙන් පස්සේ. ඉතින් ඒ සඳහා අගමැතිගේ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවැනි බලතලයේ උනේ පාර්ලිමේන්තුව කැඳවීම, කල්තැබීම හා විසිරුවාලීම. අග්‍රාණ්ඩුකාරවරයාට පාර්ලිමේන්තුව රැස්වීම කැඳවීමට වාර අවසන් කරන්න, පාර්ලිමේන්තුව කල්තබන්න බලතල තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව කැඳවීම, කල්තැබීම සහ විසිරුවා හැරීම සඳහා අගමැතිගේ උපදෙස් ලබා ගැනීමක් සිදු කරන්න උනා අග්‍රාණ්ඩුකාරවරයාට. ඒ වගේම
නියෝජිත මන්ත්‍රී මණ්ඩල සමාජිකයන් 6 දෙනෙක් පත් කිරීම. දැන් මොකද මේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියන්නේ? නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියලා කියන්නේ සෝල්බරි පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ තිබ්බ මණ්ඩල දෙකක්. ඒ මණ්ඩල දෙකෙන් පළවෙනි මණ්ඩලය උනේ කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියන්නේ පළමු මණ්ඩලයට. පළමු මණ්ඩලය උනේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. මේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයන් 6 දෙනෙක් පත් කළේ මොකටද? මොකටද දැන් 6 දෙනෙක් පත් කළේ? ඒ 6 දෙනෙක් පත් කළේ අපේ රටේ ඒ කාලේ හිටිය සුළු ජාතිකයන් නියෝජනය කරන්න. ඒ කියන්නේ දෙමළ, බර්ගර්, මුස්ලිම් ඒ වගේ සුළු ජාතිකයන් නියෝජනය තමයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයන් 6 දෙනෙක් පත් කළේ. එතකොට මේ සමාජිකයන් 6 දෙනෙක් පත් කරන්නේ කාගේ උපදෙස් ඇතුවද? අගමැතිගේ උපදෙස් ඇතුව තමයි පත් කරන්නේ විවස්ථාදායකයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයන් 6 දෙනෙක්. ඒ වගේම සෙනට් සභාවට සමාජිකයන් 15 පත් කිරීම. ඉතින් මම මෙතන යටින් ඉරියව් දෙකකින් ගන්න සෙනට් සභාවට සමාජිකයන් 15 පත් කිරීම. මෙතනදී සෙනට් සභාව කියන්නේ මේ සෝල්බරි පාර්ලිමේන්තුවේ පළමු මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් දෙවන මණ්ඩලය තමයි සෙනට් සභාව. ඉතින් මේ සෙනට් සභාවේ සම්පූර්ණ සමාජික සංඛ්‍යාව උනේ 30ක්. ඉතින් 30න් භාගයක්ම කියන්නේ දෙකෙන් එක කොටසක්ම අග්‍රාණ්ඩුකාරයා විසින් පත් කරනවා. ඒ පත් කරන්නේ අගමැතිගේ උපදෙස් මත සුළු ජාතිකයන් හා උගතුන් බුද්ධිමතුන් විවස්ථාදායකයන් ගන්න. කියන්නේ විවස්ථාදායකගේ නියෝජනය ලබා දීමට තමයි ඒ දින සමාජික 15ක් පත් කරගත්තේ. ඒ වගේම විශේෂ අවස්ථාවල පාර්ලිමේන්තුවේ මුණුසුන ගැනීම. මොකක්ද ඒ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් වලදී වගේ ඒ දේවල් වලදී පාර්ලිමේන්තුවේ ඒව තමයි මංගල රැස්වීම් වගේ දේවල් තමයි විශේෂ අවස්ථා පාර්ලිමේන්තුවේ. ඒ වගේ විශේෂ අවස්ථාවල කවුද පාර්ලිමේන්තුවේ මුණුසුන ගත්තේ? ගත්තේ අග්‍රාණ්ඩුකාරවරයා. හැබැයි එතකොට ප්‍රශ්නයක් එනව නේද? පාර්ලිමේන්තුවේ සාමාන්‍ය අවස්ථාවලදී මුණුසුන දරුවේ කවුද? ඒ තමයි කතානායකවරයා. හරි, අපි දැන් අග්‍රාණ්ඩුකාරවරයාගේ විවස්ථාදායක අංශයේ බලතල සාකච්ඡා කරලා ඉවරයි. අග්‍රාණ්ඩුකාරවරයාගේ විධායක අංශයේ බලතල තමයි දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපිට විධායක අංශයේ බලතලයක් විදියට අගමැති පත් කිරීම ගන්න පුළුවන්. එතකොට අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති පත් කිරීමේදී අගමැතිගේ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ අගමැති පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී මණ්ඩලය වෙන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර කැමැත්ත මත පදනම්. ඒ කියන්නේ මේ අගමැති පත් වෙන යම් කොන්දේසියක් තියෙනවා. දැන් ඒ කොන්දේසිය ගැන කතා කරොත් දැන් අපි දන්නවා සෝල්බරි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී මණ්ඩලය තමයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඉන්නවනේ මන්ත්‍රීවරු ගානක්. ඒ මන්ත්‍රීවරු ගණන අතරින් වැඩි දෙනාගේ විශ්වාසය කියන්නේ බහුතරයේ විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා තමයි මේ අගමැති විදියට පත් වෙන්නේ. එතකොට මේ අගමැති දැන් අගමැති පත් වීම යම් කොන්දේසියක් මම දැන් කියලා දුන්නා. ඒ කොන්දේසියට අගමැති පත් වෙනකොට ඒ කාලේ දැන් 1947 සෝල්බරි විවස්ථාව ලංකාව තුළ ක්‍රියාත්මක වෙච්ච කාලය තුළ ලංකාවේ තිබ්බ කිසිම දේශපාලන පක්ෂයකට මේ පක්ෂයේ හිටපු නායකයෙක්ට මන්ත්‍රීවරයෙක්ට අගමැති ධූරයට එන්න බැරි වුණා. මොකද මේ පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක්ට බහුතර විශ්වාසය තිබ්බේ නැහැ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ. එතකොට අගමැති පත් කිරීමේ ඒ වගේ අවස්ථාවක අගමැති පත් කිරීමේ බලයේදී අග්‍රාණ්ඩුකාරයා අත්නෝම අධික විදිහට තීරණ ගන්නවා. ඒ කියන්නේ ඔහුට හිතුමනාපෙට වැඩ කිරීමේ අවස්ථාව ඒ වගේ දැන් අගමැති පත් කරනකොට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි අමාත්‍ය මණ්ඩලය පත් කිරීම. අමාත්‍ය මණ්ඩලය පත් කිරීම කියනකොට අමාත්‍ය මණ්ඩලය කියන්නේ කැබිනට් මණ්ඩලය. නැත්නම් කැබිනට් එක කියලාත් අපි කියනවා. එතකොට අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සිද්ධ කරන්නේ අග්‍රාණ්ඩුකාරයා විසින් කාගේ උපදෙස් මතද? අගමැතිගේ උපදෙස් මත. ඒකත් හරි. ඊට පස්සේ තියෙන රාජාසන කතාව කියවෙන්නේ. මොකක්ද මේ රාජාසන කතාව කියන්නේ? රාජාසන කතාව කියන්නේ දැන් යම්කිසි ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ ඔවුන් විසින් බලයේ ඉන්න කාලය තුල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා ඕනෑම පක්ෂයක ආණ්ඩුවක. එතකොට මේ ප්‍රතිපත්ති මාලාව අගමැතිතුමා විසින් සකස් කරනවා. සකස් කරපු රාජාසන කතාව අග්‍රාණ්ඩුකාරයා විසින් පාර්ලිමේන්තුවේදී සෑම මන්ත්‍රීවරයෙක්ටම හැසෙන පරිදි කියවනවා. අපිට හතරවෙනි බලතලයේ විතර ගන්න පුළුවන් උසස් රාජ්‍ය නිලධාරී පත් කිරීම.
එතකොට මේ උසස් රාජ්‍ය නිලධාරීන් කියන්නේ මොන අයද? නීතිපති, විගණකාධිපති, මැතිවරණ කොමසාරිස්, පාර්ලිමේන්තුවේ ලේකම්වරු, ඒ වගේම විවිධ අමාත්‍යාංශ ප්‍රධානීන් ලෙස කටයුතු කරන ස්ථිර ලේකම්වරු වගේ පිරිස් තමයි උසස් රාජ්‍ය නිලධාරීන් ගණයට ගන්නේ. එතකොට මේ උසස් රාජ්‍ය නිලධාරීන් පත් කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයා පත් කරන්නේ කාගේ උපදෙස් මතද? අගමැතිගේ උපදෙස් මත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාජිකයන් පත් කිරීම. රාජ්‍ය සේවා කොමිෂන් සභාව තියෙන්නේ රජයේ පහළ නිලධාරීන්ගේ කටයුතු වල නැත්නම් රජයේ අනිකුත් නිලධාරීන්ගේ කටයුතු මෙහෙයවන්න තමයි මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව තියෙන්නේ. එතකොට දැන් ඔයාලා අහන්න පුළුවන් රජයේ අනිකුත් නිලධාරීන්ගේ රාජ්‍ය නිලධාරීන් ගාම තවත් කොටස් දෙකක් තියෙනවද කියලා. ඔව් රාජ්‍ය සේවකයන් බෙදෙනවා රාජ්‍ය සේවකයන් ස්ථිර විධායකයෝ බෙදෙනවා රාජ්‍ය සේවකයන් කියන්නේ ස්ථිර විධායකයෝ බෙදෙනවා උසස් රාජ්‍ය නිලධාරීන් සහ අනිකුත් රාජ්‍ය නිලධාරීන් නැත්නම් පහළ රාජ්‍ය නිලධාරීන් කියන්නේ. එතකොට මෙතනදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාජිකයන් පත් කිරීම. රජයේ පහළ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් නැත්නම් රජයේ අනිකුත් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, ඉවත් කිරීම සහ විනය පාලනය කිරීම වගේ වැටුප් වගේ දේවල් තීරණය කරන්නේ මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්. ඒකටත් මේ සමාජිකයන් පත් කරන්නේ අගමැතිගේ උපදෙස් මත. එතකොට අග්‍රාණ්ඩුකාරයාගේ විධායකාංශය බඳලත් අපි සාකච්ඡා කරලා ඉවරයි. අපිට අග්‍රාණ්ඩුකාරයාගේ කාර්ය හා බලතල සාකච්ඡා කරන්න මොන අංශය යටතේද? අධිකරණ අංශය යටතේ. දැන් අධිකරණ අංශය යටතේ අග්‍රාණ්ඩුකාරයාගේ බලතල සාකච්ඡා කරනකොට අපිට පළවෙනියටම තියෙන්නේ උසස් අධිකරණ ආයතන වලට මිනිසුන් පත් කිරීම. එතකොට දැන් අපි දන්නවා දැන් මේ වගේ පත් කිරීම කරේ අග්‍රාණ්ඩුකාරවරයා කාගේ උපදෙස් මතද? අගමැතිගේ උපදෙස් මත. මෙතනදිත් වෙන්නේ ඒ දෙයමයි. එතකොට මෙතනදී අපි උසස් අධිකරණ ආයතන විදිහට ගන්නේ උසස් අධිකරණ ආයතන දෙකක් ගන්නවා. එක ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය. ඒ උසස් අධිකරණ ආයතන දෙකට විනිසුරුවන් පත් කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැතිගේ උපදෙස් මත. දෙවෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන් අධිකරණ සේවා කොමිෂන් සභාවට නියෝජිතය. මෙතනදී අපි කතා කරේ විධායකාංශය යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. මෙතනදී අපි කතා කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට. මොකක්ද මේ අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ? අධිකරණ සේවා කොමිෂන් සභාව කියලා කියන්නේ මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව කරපු දේම වගේ. හැබැයි එතනදී දැන් සේවය කරන ස්ථාන වෙනස්. මෙතනදී දැන් රාජ්‍ය සේවය වුණාට මෙතනදී අධිකරණයේදී සේවය කරන්නේ. ඒ නිසා වෙනස් වෙනවා. එතකොට අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ මෙතන තියෙන උසස් අධිකරණ ආයතන වලට කියලා. අධිකරණයත් ආයතන දෙකකට බෙදලා තියෙනවා. උසස් අධිකරණ ආයතන, පහළ අධිකරණ ආයතන. එතකොට පහළ අධිකරණ ආයතන කටයුතු මෙහෙවන්න තමයි මේ අධිකරණ සේවා කොමිෂන් සභාවක් නිර්මාණය කරලා තියෙන්නේ. පහළ අධිකරණ වල කාර්යයන් ඉදිරියට අපිට ගන්න පුළුවන් පහළ අධිකරණ වල සමාජිකයන් පත් කිරීම, මාරු කිරීම, ඉවත් කිරීම, විනය පාලනය කිරීම වගේ දේවල් සිද්ධ කරන්නේ මේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. එතකොට මේ අධිකරණ සේවා කොමිෂන් සභාවට සමාජිකයන් නම් කරන්නේ අගමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරයා විසින් පත් කරනවා. ඊළඟට තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ නිල කාලය දිගු කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ නිල කාලය දිගු කිරීම. එතකොට මේ ව්‍යවස්ථාව මේ සෝල්පරි ආණ්ඩුකම් ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ නිල කාලය වසර 62ක්. ඔහුට දැන් විනිසුරුවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවට අවුරුදු 62ක් වෙනකම්ම තමන්ගේ සේවය ලබා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. එතකොට විනිසුරුවන්ගේ නිල කාලය දිගු කරලීම. එතකොට මොකද මේ විනිසුරුවන්ගේ නිල කාලය දිගු කරලීම කියන්නේ? එතකොට අවුරුදු වසර 62කට වඩා ඔහුට සේවය ගන්න අවස්ථාවක් මේ ව්‍යවස්ථාව යටතේ අග්‍රාණ්ඩුකාරයාට ලබා දෙන්න පුළුවන් අධිකරණ අංශයේ බලතල යටතේ සමාජයේ විනිසුරුවන්ට. එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණ දැන් වසර 62යි කියලා කිව්වනේ අපි සේවය ගන්න පුළුවන්. හැබැයි අගමැතිට පක්ෂපාතී වෙලා මේ ඔවුන්ගේ විනිසුරුවන්ගේ නිල කාලය වසරකින් දික් කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී යම්කිසි විවේචනයක් වෙනවා. මොකද ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන්ගේ නිල කාලය වසරකින් වැඩි කරනකොට ඔවුන් විශේෂ අධිකරණ විනිසුරුවන් අගමැතිට පක්ෂපාතී වෙලා ඔවුන්ගේ තීන්දුව తీරන ගන්නකොට අගමැතිට පක්ෂපාතීලා තීන්දුව తీරන ගනීවි කියලා යම්කිසි විවේචනයක් එල්ල වෙනවා. ඒ වගේම හතරවෙනි කාරණාවදී අපිට මෙතන තියෙන්නේ වරදකරුවන්ට සමාව දීම. වරදකරුවන්ට සමාව දීමේ සම්පූර්ණ බලතල අග්‍රාණ්ඩුකාරයාට මේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවස්ථාව උදා. ඉතින් අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ 1947
නාමික විධායකයෙක් වෙච්ච අග්‍රාණ්ඩුකාරවරයාගේ වරයා පිළිබඳ හැඳින්වීමක් වගේම ඔහුගේ කාර්ය හා බලතල. ඉතින් අද ඒ කොටස සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝව. මේක යම් පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ දැන් කමෙන්ට් එකක් විදිහට දාන්න ඊළඟ වීඩියෝ එකේ මට අඩුපාඩු හදාගන්න. හැමෝටම ස්තුතියි.